समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्मुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුඛකාමානි භූතානි යෝදණ්ඩේන විහිංසති අත්තනෝ සුඛමේසානෝ පෙච්චසෝන ලබතේ සුඛං. ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, ඔය පින්වතුන් මේ සෝදනම් වෙන්නේ අදත් ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා මේ ලෝක සත්‍යය උදෙසා දේශනා කරන්නට යෙදුණු උතුම් දහම් පරයයක් කැටියෙන් ශ්‍රවණය කරන්නයි. ඉතින් මේ ධර්ම දේශනාවට විකාශන දායකත්වයේගත් පින්වතුන්ගේ ප්‍රාර්ථනා සිහිපත් කරලා තියෙනවා ගුරු දේවෝත්තමයන්න් වහන්සේගේ පාරමිතා සම්පූර්ණ වීමටත් ප්‍රාර්ථනීය බෝධියකින්ම උතුම් නිර්වාණ අවබෝධය ලබා ගැනීමටත් ඒ වගේම සුජාත පුත්‍ර භාවනාවාසී ස්වාමින් වහන්සේලාටත් සිල්මෑණිවරුන් වහන්සේලාටත් ප්‍රාර්ථනීය බෝධියකින්ම උතුම් නිර්වාණ අවබෝධය ලැබීමටත් ඒ වගේම මියගිය ඥාතීන්ට ආදීන්ටත් පින් අනුමෝදන් කිරීම ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඉතින් පින් අනුමෝදන් කිරීම ධර්ම දේශනාවෙන් අනතුරුව තබා ගනිමින් අපි කාලේ ධර්ම දේශනාවට යොමු කරගනිමු. පින්වත්නි, මේ ලෝකේ මේ ඉන්න සෑම දෙනෙක්ම ඉන්න හැමෝම මිනිස්සු කැමතිනේ මේ ජීවත් වෙන ලෝකේ මේ ගෙවන ජීවිතය තමන්ට කාගෙන්වත් කරදරයක් නොවි තමන්ට නිදහස ජීවත් වෙන්න තියෙනවා නම් මේ හැමෝම කැමතිනේ. අපි හැමෝම කැමති, මේ ලෝකෙින් හැමෝම කැමති තමන්ට කිසිම බාධාවක් නැතුව, කවුරුත් තමන්ට කරදර කරන්නේ නැතුව තමන් මේ සතුටින් සැනසීමෙන් ගෙවන ජීවිතය ඒ විදිහටම ගෙවා ගන්න ලැබෙනවා නම්, ඒ විදිහටම අපිට තමන්ගේ වැඩ කටයුතු කරගෙන යන්න ලැබෙනවා නම් මිනිස්සු හැමෝම මේකට කැමති. නමුත් මේ ලෝකේ ජීවත් වෙන ඔබට, මේ මිනිස්සුන්ට තමයි රැකියාව කරනකොට, ගෙදර දොර එදිනෙදා වැඩ කටයුතු කරනකොට එහෙම අපි අර ප්‍රාර්ථනා කරන සැනසීම, අපි ප්‍රාර්ථනා කරන නිදහස කියන එක, ඒක ඒ විදිහම අපිට ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔබ මේ ජීවිතය නිදහසේ සැනසීමෙන් ඉන්න ප්‍රාර්ථනා කළාට මේ ලෝකේ ඔබ විතරක් නෙමෙයි ඉන්නේ. මේ ලෝකයේ මිනිස්සු කෝටි ගාණක් ඉන්නවා. එක එක චරිත තියෙන මිනිස්සු ඉන්නවා. ඉතින් ඒ මිනිසුන්ගෙන් ඔබට කරදරයක් නොකර ඔබට සැනසීමෙන් ඉන්න ලැබෙයි කියලා ඒ මිනිසුන්ගෙන් ඔබට බලාපොරොත්තු වෙන්න බැහැනේ. ඔබ බලාපොරොත්තු වුණත් ඒ මිනිස්සු හැමදාම ඔබට නිදහසේ ඉන්න දෙන්නේ නැහැනේ. මොකද දැන් ඔබ කැමති නෑනේ ඔබ දුක් මහන්සියෙන් හම්බ කරන දේවල් කෙනෙක් ඇවිල්ලා හොරකම් කරන් යනකොට ඔබ කැමති නෑනේ. නමුත් එහෙම වෙනවනේ මේ ලෝකේ. ඔබ දුක් මහන්සියෙන් හම්බ කරලා අපි තුන් ෆෝන් එකක් ගන්නවා. සල්ලි ටික මේ මාස පඩි පර්ස් එකේ දාගෙන යනවා. ඔබ මහන්සියෙන් ගත්ත ලැප්ටොප් එක බෑග් එකේ තියෙනවා. එතකොට ඔබ බස් එකක යනකොට නැත්නම් කෝච්චි එකේ යනකොට ඔබ අර මහන්සියෙන් හම්බ කරගත්ත ෆෝන් එක කවුරු හරි හොරකම් කරලා තිබ්බොත් ඔබට දුකක් යන්නේ ඇති වෙන්නේ, වේදනාවක් ඇති වෙන්නේ. ඔබ කැමති නෑ ඔබට එහෙම වෙනවට. ඔබ මහන්සියෙන් හම්බ කරලා මාසයක් පුරාවටම දුක් මහන්සියෙන් වැඩ කරලා හම්බ කරගත්ත පඩිය පර්ස් එකේ දාගෙන යනකොට පර්ස් එක කවුරු හරි හොරකම් කරොත් ඔබ ඒකට කැමති නෑනේ. ඔබ ඒකෙන් දුක් වෙනවා. ඒ වගේම ඔබ මේ ජීවත් වෙනකොට, ඔබ ඉන්නකොට ඔබට කවුරු හරි පහර දුන්නොත් ඔබ ඒකට කැමති නෑනේ. ඔබ කාටවත් කරදර කරන්නේ නැතුව පාඩුවේ ඉන්නකොට කෙනෙක් ඇවිල්ලා ඔබට පහර දුන්නොත්, ඔබ මරන්න හැදුවොත්, පිහකින් ගහන්න හැදුවොත්, පොල්ලකින් ගහන්න හැදුවොත් ඔබ ඒකට කැමති නෑනේ. ඒ වගේ ඔබ කැමති නෑනේ ඔබ නිදහසේ ඉන්නකොට ඔබට ඇවිල්ලා බනිනවට ඔබ කැමති නෑනේ. ඔබට පරුෂ වචනෙන් බනිනවට ඔබ කැමති නෑ. ඔබේ ආයතනයේ ප්‍රධානිය හෝ වේවා, ඔබේ අඳුරන්නේ නැති කෙනෙක් වේවා, නෑදෑයෙක් වේවා, කවුරු හරි ඔබට ඔබ කැමති නෑනේ ඔබට කවුරු හරි ඇවිල්ලා බනිනවට, පරුෂ වචනෙන් බනිනවට.
ඉතින් ඒ වගේ ඔබ කැමති නෑනේ ඔබේ විශ්වාසය ඔබ කෙනෙක්ව විශ්වාස කරලා තමන්ගේ කාලය ශ්‍රමය ඒ කෙනා විදිහේ ඒ කෙනාට ලබා දීලා තියෙනකොට ඒ කෙනා ඔබේ විශ්වාසය කඩ කරනවා නම් ඔබට ඔබ බලාපොරොත්තු වෙන දේවල් එයාගෙන් ඉටු වෙන්නේ නැත්තම් ඔබ ඒකෙන් කලකිරීමට පත් වෙනවනේ පින්වත්නි. අන්න ඒ වගේ පින්වත්නි. අපිට මේ මිනිස්සුන්ට මේ ලෝකේ නිදහසේ සැනසීමෙන් ජීවත් වෙන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද අනිත් මිනිස්සු ඔබට වැරදි වැඩ කරනවා. ඔබට වැරදි දේවල් කරන ඔබ එකෙන් දුක් වෙනවා. ඉතින් පින්වත්නි ඔබ තේරුම් ගන්න ඕන දේ තමයි ඔබට වෙනවට කැමති නැති දේවල් තියෙනවා. ඔබට පහර දෙනවට ඔබ කැමති නැහැ. ඔබට බයිනවට ඔබ කැමති නැහැ. ඔබේ දේවල් විනාශ කරනවට ඔබ කැමති නැහැ. ඔබේ දේවල් මේ හොරකම් කරනවට කැමති නැහැ. ඔබ කෙනෙක්ට ආදරය කරනවා නම් ඔබ ආදරය කරන අය ඔබෙන් ඈත් කරනවා නම් ඔබ ඒකට කැමති නැහැ. අන්න ඒ වගේ පින්වත්නි ඔබට වෙනවට අකමැති දේවල් තවත් කෙනෙක්ට කරන්න යන්න එපා. මොකද දැන් මේ ලෝකේ ගත්තට පස්සේ පින්වත්නි අපි හිතමු මිනිස්සු 100ක් ඉන්නවා කියලා ගමක. ඉතින් මේ මිනිස්සු 100 අතර එක්කෙනෙක් ඉන්නවා කියලා හිතමුකෝ. Tamanට මෙයා දන්නවා මට කවුරු හරි ගහනවට මම කැමති නැහැ. මට කවුරු හරි බයිනවට මම කැමති නැහැ. මගේ දේවල් හොරකම් කරනවට මම කැමති නැහැ. මොකද මම දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේවල් කෙනෙක් හොරකම් කරොත් මම දුක් මහන්සියෙන් හම්බ කරලා ගොඩනගාගත්තු ධනෙ කවුරු හරි හොරකම් කරොත් මම ඒකට කැමති නැහැ. මට ඒ දේ වෙනවටම අකමැති වගේම මේ ගමේ ඉන්න අනිත් මිනිස්සු 99 දෙනත් ඒ වගේමනේ. අන්න ඒ නිසා මම කාටවත් හිරිහැර කරන්න යන්නේ. මගේ පණ නසනවට මම බයයි වගේම අනිත් මිනිස්සුත් ඒගොල්ලොන්ගේ තියෙන ප්‍රාණයට ආදරේ ඒගොල්ලොන්ගේ ජීවිතේට ඒගොල්ලෝ ආදරේ. ඒ නිසා තවත් කෙනෙක්ගේ ජීවිතේම නැති කරන්න හොඳ නැහැ. මට මිනිස්සු බයිනවට මම අකමැති වගේම අනිත් මිනිස්සුත් ඒගොල්ලොන්ට බයිනවට අකමැති. මම හම්බ කරගත්ත මේ දුක් මහන්සියෙන් හම්බ කරගත්ත ධනය අනිත් මිනිස්සු හොරගම් කරනවට මම අකමැති වගේම අනිත් මිනිස්සුත් අනිත් 99 දෙනත් ඒ වගේම ඒ විදිහටම හිතනවා. ඒ නිසා මම කාගේවත් ධනෙ හොරගම් කරන්න හොඳ නැහැ. මම කාටවත් ගහන්න බනින්න යන්න හොඳ නැහැ. මම කාගේවත් දඩුවම් කරන්න පහර දෙන්න මේ විදිහට මේ දේවල් කරන්න හොඳ නැහැ කියලා කෙනෙක් හිතුවොත් පින්වත්නි මේ විදිහට හැමෝම හිතුවොත් පින්වත්නි අර ගමේ ඉන්න මිනිස්සු 100 දෙනාටම අර තවත් කෙනෙක්ගෙන් කරදරයක් පීඩාවක් නොවන විදිහට ජීවත් වෙන්න හැකියාවක් ලැබෙනවනේ. නමුත් පින්වත්නි මේ ලෝකේ මිනිස්සු තේරුම් ගන්නේ නැති කාරණේ තමයි ඒක. ඒ කියන්නේ Tamanට කරදරයක් වෙනවට Tamanට වරදක් වෙනවට අකමැති මිනිස්සු කොහොමත් අකමැතියි. නමුත් ඒක තව කෙනෙක්ටත් ඒ දේ වෙනවට ඒගොල්ලොත් කැමති නෑ කියන එක මිනිස්සු තේරුම් ගන්න. පින්වත්නි බුදුරණන් වහන්සේ දේශනා කරනවා මේ සියලු සත්වයෝ දඩුවමට බියයි. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝ අත්තානං උපමං කତ୍වා නහනයේන ඝාතේ. මේ ලෝකේ හැමෝම දඩුවමට බයයි. හැමෝම හිංසාවට බයයි. මේ දඩු මුගුරු වලින් හිංසා කරනවට බයයි. ඒ වගේම බයිනවට ගහනවට බයයි. සබ්බේ තසන්ති දණ්ඩස්ස සබ්බේ බායන්ති මච්චුනෝ බයයි මරණයට බයයි. ඒ නිසා අත්තානං උපමං කତ୍වා නහනේය නඝාතේ. තමන්ව උපමාවට අරගෙන අනිත් කෙනෙක්ව තව කෙනෙක්ව තලන්න පෙලන්න පහර දෙන්න බනින්න යන්න එපා කියලා බුදුරණන් වහන්සේ දේශනා කරනවා. බලන්න පින්වත්නි මේ දේ තේරුම් ගත්තට මිනිස්සු මේ දේ තේරුම් ගත්තා නම් අපි හිතමු එක ගෙදරක ඉන්න කෙනෙක් මේක තේරුම් ගත්තොත් දැන් මොන අද කාලේ ගයක් ගත්තත් පුංචි මේ කියන්නේ මේ සමාජයේ කුඩාම ඒකකයේ පවුල කියලා කියන්නේ. එතකොට මේ පවුලක් ඇතුලේ කොච්චර ආරවුල් තියෙනවද මිනිස්සු අතර? අම්මා තාත්තා අතර තියෙනවා, අම්මා දරුවෝ අතර තියෙනවා, තාත්තා දරුවෝ අතර තියෙනවා. මේ ආච්චිලා සීයලා අතර තියෙනවා, නැන්දම්මලා ලේලිලා අතර තියෙනවා. මේ විදිහට එක එක අය අතර ආරවුල් තියෙනවා. බැන ගන්නවා, ගහ ගන්නවා. එතකොට මේ මිනිස්සු තේරුම් ගන්නවා මට බයිනවට ගහනවට මට හිරිහැර කරනවට මම අකමැතියි වගේම මේ අනිත් කෙනත් ඒ වගේම එයාට පහර දෙනවට යාට බයිනවට යාට හිරිහැර කරනවට අකමැතික තේරුම් ගත්තොත් පින්වත්නි ඒ ගෙදර හැමෝම මේ කාරණේ තේරුම් ගත්තොත් ඒ ගෙදර ඒ මේ ගැටුම් කියන එක අඩු වෙලා යනවනේ. අන්න ඒ වගේ පින්වත්නි මේ ලෝකේ අපි ඒ දේ තේරුම් ගන්නවා නම් මේ ලෝකෙ පින්වත්නි අපිට අනිත් මිනිස්සුන්ගෙන් ලැබෙන්න තියෙන ඒ අනිත් මිනිස්සුන් අපිට ලැබෙන හිරිහැර අඩු වෙනවා. අපි හිතමු අනිත් මිනිස්සු එක තේරුම් ගන්න නැහැ කියලා. ඒ කියන්නේ ඔබ ඒ විදිහට ජීවත් වුණා කියලා කියමුකෝ. පින්වත්නි මේ ලෝකේ කර්මය කියලා දෙයක් තියෙනවනේ. සමහරක් මිනිස්සු ඉන්නවා ඒගොල්ලොන්ව නිවැරදි කරන්න අමාරුයි. නමුත් තමන් හොඳට ජීවත් වෙනවා නම් ඒක ප්‍රතිවිපාක ලැබෙන්නේ ඔබට නේ පින්වත්නි. අනිත් මිනිස්සු සමහරක් මිනිස්සු ඉන්නවා සමහරක් අය නිවැරදි වෙනවා, සමහරක් අය නිවැරදි කරන්න අමාරුයි, අපිට ඒගොල්ලෝ හදන්න බෑ. නමුත් ඔබ කරන දේවල් වල විපාක ලැබෙන්නේ ඔබට.
ඔබ කරන දේවල් වල හොඳ දෙයක් කරොත්, කුසල කර්මයක් කරොත්, අකුසල කර්මයක් කරොත් ඒ වගේ විපාක පිඟන් ලැබෙන්නේ ඔබට. ඔවුන් කරන අකුසල කර්ම කුසල කර්ම වල විපාක ලැබෙන්නේ ඔබට. එතකොට පින්වත්නි බුදුරණවහන්සේ දේශනා කරනවා සුඛකාමානි භූතානි යෝදණ්ඩේන විහිංසති අත්තනෝ සුඛමේසානෝ පෙච්චසෝන ලබතේ සුඛං. මේ ලෝකේ ඉන්න සමහරක් මිනිස්සු පින්වත්නි තමන්ට ඒ කියන්නේ තමන්ට සතුටක් ලැබෙනවා නම් තමන්ට යහපතක් වෙනවා කියලා හිතාගෙන අනිත් අයව පෙළනවා නම් අනිත් අයට හිරිහැර කරනවා නම් ඒකෙන් ඒ මිනිස්සුන්ට යහපතක් ලැබෙන්නේ නැහැ. බුදුරණවහන්සේ දේශනා කරනවා. මේක දේශනා කරන්නේ පින්වත්නි මේ බුදුරණවහන්සේ පිණ්ඩපාත වඩින වෙලාවක දකින්නවා ළමයි ටිකක් දඩු මුගුරු අරගෙන මේ ගැරන්ඩියෙක්ට පහර දෙනවා. ඉතින් බුදුරණවහන්සේ ගිහිල්ලා අහනවා මේ ළමයින්ගෙන් අයියෝ ගැරන්ඩියට පහර දෙන්නේ. ඒතකොට ළමයි කියනවා මේ ගැරන්ඩිය අපිට දෂ්ට කරයි කියන බියෙන් තමයි පහර දෙන්නේ. එතකොට බුදුරණවහන්සේ දේශනා කරනවා සුඛකාමානි භූතානි යෝදණ්ඩේන විහිංසති අත්තනෝ සුඛමේසානෝ පෙච්චසෝන නලබතේ සුඛං. බුදුරණවහන්සේ දේශනා කරනවා මේ ලෝකේ අපි තව කෙනෙක්ට හිංසා කරලා අපිට සැපක් ලැබෙයි කියලා හිතනවනම් ඒ දේ කවදාවත් වෙන්නේ නැහැ. අපිට සැපක් ලැබෙයි කියලා හිතලා අනිත් අයට හිංසා කරනවා නම් අනිත් අයට පහර දෙනවා නම් අනිත් අයට අකටයුතුකම් කරනවා නම් ඒකෙන් මෙලොවදීවත් පරලොවේදීවත් සැපතක් ලැබෙන්නේ නැහැ. පරලොවේ මෙයාට මනුෂ්‍ය සුමේ සමේ ඊළඟ භවයේ මනුෂ්‍ය සැපතක් දිව්‍ය ලෝක සැපතක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම නිවන් සැපයවත් ලැබෙන්නේ නැහැ. මොකද තමන්ගේ යහපත කියලා හිතාගෙන අනිත් අයට හිංසා කරනවා නම් කරදර කරනවා නම් ඒ නිසා පින්වත්නි මේ ලෝකේ අර සමහරක් අය ඉන්නවා තමන්ට සතුටක් ලැබෙන නිසා තවත් අයට හිරිහැර කරන මිනිස්සු ඉන්නවානේ. අපි හිතමු කෙනෙක් මේ පාඩුවේ ජීවත් වෙන කෙනෙක් ඉන්නවා කියලා කාටවත් කරදරයක් කරන්න නැතුව පාඩුවේ ජීවත් වෙලා ඉන්න කෙනෙක් දැක්කම සමහරක් අය යාට හිංසා කරලා යාට නොකටයුතුකම් කරලා ඒගොල්ලෝ සතුටක් ලබා ගන්නවා. පින්වත්නි මේ දේවල් හිතෙන්නේ තමන්ගේ තියෙන මනසේ උසස්භාවය කියන එක මේකේ තියෙන මදිකමක් නිසා. අන්න ඒ නිසා බුදුරණවහන්සේ දේශනා කරනවා අපිට සැපක් ලැබෙයි කියලා හිතාගෙන. දැන් සමහරවිට ඔබ විහිළුවට හරි තවත් කෙනෙක්ට දෙයක් කියලා ඔබට ඒකෙන් සතුටක් ලැබෙනවා. කියන්නේ තවත් කෙනෙක්ව පහත් කරලා කතා කරලා යාට නොමනා දෙයක් කරලා යාට බැනලා යාට මේ එයා අකමැති දෙයක් කරන්න බල කරලා මේ වගේ දෙයක් කරලා ඔබට සතුටක් ලැබෙනවා නම් පින්වත්නි අන්න ඒක තමයි බුදුරණවහන්සේ දේශනා කරන්නේ. ඔබට සතුටක් ලැබුණට තවත් කෙනෙක්ව දුකටපත් කරනවා නම් තවත් කෙනෙක්ව වෙහෙසටපත් කරනවා නම් නොකටයුතු දෙයක් කරනවා නම් ඒකෙන් මෙලොව පරලොව ඔබට සතුටක් ලැබෙන්නේ නැහැ. සනසීමක් ලැබෙන්නේ නැහැ ඊළඟ භවයේ. ඒකයි බුදුරණවහන්සේ දේශනා කරන්නේ. ඉතින් පින්වත්නි අපි තේරුම් ගන්න ඕන දේ තමයි අපි යම්කිසි ක්‍රියාවක් කරාට පස්සේ ඒකෙන් අපිට සතුටක් ලැබුණට අපිට අර తాවකාලිකව කෙනෙක් දුකටපත් කරලා යා වෙහෙසටපත් කරලා ඒකෙන් සතුටක් ලැබුණට පින්වත්නි ඒකේ ප්‍රතිවිපාක කියන එක අපිට මෙලොවදීවත් පරලොවේදීවත් අපිට කුසල විපාකයක් ලැබෙන්නේ නැහැ. අන්න ඒ නිසා පින්වත්නි බුදුරජාණන් වහන්සේ රාහුල ස්වාමීන් වහන්සේට දේශනා කරනවානේ. රාහුල ස්වාමීන් වහන්සේට කියනවා පච්චේක්කීත්වා රාහුල කායන කම්මං කාතබ්බ. මොකද්ද කියන්නේ? රාහුල කයෙන් කර්මයක් කරන්න කලින් හොඳට හිතලා බලන්න. ඔබත් කයෙන් යම්කිසි කර්මයක් කරන්න කලින් මොකක් හරි දෙයක් කරන්න කලින් හොඳට හිතලා බලන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රාහුල කලින් මේ කයෙන් කර්මයක් කරන්න කලින් හොඳට හිතලා බලන්න මේ මම මේ කයෙන් කරන කර්මය මගේ හිතසුව පිණිස පවතිනවාද කියන්නේ මට මේකෙන් යහපතක් වෙනවද ඇත්තටම සහ මේකෙන් අනිත් අයට යහපතක් වෙනවද ඇත්තටම සහ මේකෙන් මටයි අනිත් අයටයි දෙගොල්ලොන්ටම යහපතක් වෙනවද අද අපි හිතමු දැන් ඔබට හිතෙනවා මේ සතෙක් මරන්න කියලා එකකින් සතෙක් මැරුවා කියලා ඔබට වෙන යහපතක් නැහෙනේ සහ අනිත් අය ඒ සතාට වෙන යහපතකුත් නැහැනේ. පින්වත්නි මේ ලෝකේ ඉන්න හැමෝම තමන්ගේ ජීවිතය ආදරේ පින්වත්නි දේශනා කරනවා මේ නිරේ ඉන්න දැන් ඔබ හිතන්නකො මේ ලෝකේ ඉන්න මිනිස්සු කොහොමද මිනිස්සු කියන જાතිය තමන්ගේ ප්‍රාණයට ආදරේ නේ වගේ තමයි මේ සත්තුත්. මුවෙක් කියලා ගමුක. එතකොට මුවා ඉන්නකොට අපි හිතමු මේ මුවාව මරා ගන්න කොටියෙක් මේ පන්න කෙනෙකුට මේ මුවා ඉන්න තැනින් දුවන්නේ තමන්ගේ පනට තියෙන ආදරේ නිසානේ. ඒක සතාට තේරෙනවා තමන්ගේ පණ කියන එක ආරක්ෂා කරගන්න මේ සතාට තේරෙනවා. අපි පාරේ යනකොට බස් එකක් කෙනෙකුට පාරේ නිදියන් ඉන්න බල්ලෝ නැගිටලා යන්නේ තමන්ගේ පණට තියෙන ආදරේ නිසානේ. ගවඝාතකාගාරයක ඉන්න සත්තු බව පින්ගන්නේ. තමන් මරන්න යනවා කියලා දැනගත්තට පස්සේ සත්තු ඒකෙන් මිදලා යන්න දඟලනවා. මේ සත්තු තමන්ගේ ප්‍රාණයට ආදරේ පින්ගන්නේ. අපි වතුරේ ඉන්න මාළුවෙක් පවා
අපි ගොඩට අරන් දැම්මොත් ඒ මාළුව දඟලන්නේ පොඩ්ඩ හරි උත්සාහ කරන්න ආයෙ වතුරට යන්න. මොකද තමන්ගේ පනට මේ ගොඩම ඉන්න ජලයේ ඉන්න මේ සෑම සත්වයක තමන්ගේ ප්‍රාණයට ආදරේ නිසා පිඟන්නේ. තවත් කෙනෙක්ගේ ප්‍රාණයක් එහෙම නසන්න ඔබට එහෙම අයිතියක් නැහැ නේ පිඟන්නේ. මිනිස්සු කියලා ගත්තත් ඔබ මේ ලෝකෙ ඉන්න එක ජීවින් කොට්ටාසයක් විතරනේ. මේ ලෝකේ ජීවින් ගොඩක් වාසය කරනවා. එතකොට මිනිස්සු කියලා කියන්නේ එක ජීවියෙක් විතරයි මේ ලෝකෙට. එතකොට ඔබට කිසිම අයිතියක් නැහැ තවත් කෙනෙක්ගේ ප්‍රාණයක් එහෙමනා මේ විනාශ කළ දාන්න. තවත් කෙනෙක්ට සතෙක්ට පවා දුකක් දෙන්න හිංසා කරන්න ඔබට අයිතියක් නැහැ පින්වත්නි. ඒ නිසා තමයි බුදුරණවහන්සේ දේශනා කරේ. මේ කයෙන් කර්මයක් කරන්න කලින් හිතලා බලන්න මේකෙන් Tamanට සැපතක් ලැබෙනවද? සතෙක්ට හිංසා කරලා තවත් සතෙක්ට මේ සතෙක්ගේ ප්‍රාණය නසලා නැත්තම් මිනිස්සෙක්ට මේ හිංසා කරලා මේකෙන් Tamanට ලැබෙන සැපතක් නැහැ. Tamanට මෙලෝ පරලෝ එකෙන් සැපයක් ලැබෙන්නේ සහ අනිත් අයටත් ඔබ කාට හරි බැන්නොත් පහර දුන්නොත් ඒ කෙනාට ඒකෙන් ලැබෙන සැපක් නෙමෙයි කවුරුත් කැමති නැහැ Tamanට බයිනවට Tamanට ගහනවට. එතකොට අනිත් කෙනාටත් ඒකෙන් දුකක් ලැබෙන්නේ. අන්න ඒ නිසා කල්පනා කරන්න කියනවා කර්මයක් කරන්න කලින් ක්‍රියාවක් කරන්න කලින් මේකෙන් Tamanට සැපයක් ලැබෙනවා. අනිත් කෙනාට මේකෙන් මේ හිතසුව පිණිස පවතිනවද මේදී? සහ දෙගොල්ලොන්ට මේක හිතසුව පිණිස පවතිනවද? ඒ වගේම දේශනා කරනවා අපි කයෙන් කර්මයක් කරාට පස්සේ රාහුල ස්වාමීන් වහන්සේට කියනවා කයෙන් කර්මයක් කරාට පස්සෙත් බලන්න ඒ කරපු කර්මය Tamanට හිතසුව පිණිස පවතිනවද නැත්නම් අනිත් අයට හිතසුව පිණිස පවතිනවද? ඒ වගේම දෙගොල්ලොන්ටම හිතසුව පිණිස පවතිනවද? දැන් සමහර වෙලාවට අපි මේ ක්‍රියාවක් කරාට පස්සේ අපිට කරන්න කලින් ඒකේ අපි ගැන කල්පනා කරලා බැලුවට පස්සේ අපිට නොතේරෙන්න පුළුවන් ඒකෙන් අපිට මේ ආයහපතක් වෙනවද අනිත් අයට ආයහපතක් වෙනවද කියලා. නමුත් අපි ඒක කරාට පස්සේ අපිට ඒක ප්‍රතිඵල දකින්න ලැබෙනවානේ. ප්‍රතිඵල දකින්න ලැබුණාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඇත්තටම මේකෙන් වෙන්නේ අපිට යහපතක් අපිට අයහපතක්ද කියන එක පිළිබඳව. එහෙම අපිට අයහපතක් වෙනවා නම් අනිත් අයට අයහපතක් වෙනවා නම් අන්න ඒ දේවල් කරන්න එපා. කරන්න එපා කියලා බුදුන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම වචනෙන් කර්මයක් කරන්න කලින් හිතලා බලන්න මේක මට හිතසුව පිණිස පවතිනවද අනිත් අයට හිතසුව පිණිස පවතිනවද සහ දෙගොල්ලොන්ට හිතසුව පිණිස පවතිනවද? ඒ වගේම කරාට පස්සෙත් වචනයක් කිව්වට පස්සෙත් හිතලා බලන්න කියනවා මේක මට හිතසුව පිණිස පවතිනවද අනිත් අයට හිතසුව පිණිස පවතිනවද සහ දෙගොල්ලොන්ට හිතසුව පිණිස පවතිනවද කියලා. පින්වත්නි අපි සමහරක් දේවල් කිව්වට පස්සේ අපිට ඒ යම් දෙයක් කිව්වට පස්සේ දැන් සමහරක් අය දේවල් කියනවා වැඩි හිතන්නේ බලන්නේ නැතුව. එතකොට තවත් කෙනෙක්ගේ හිතක් රිදෙනවා නම් තවත් කෙනෙක් දුකටපත් වෙනවා නම් පින්වත්නි තවත් කෙනෙක් අපහසුතාවයටපත් වෙනවා නම් ඒ දේවල් තවත් කෙනෙක් අපහසුතාවයටපත් කරලා තවත් කෙනෙක්ව දුකටපත් කරලා එහෙම අපි හිතමු විහිළු කරනවා කියලා තවත් කෙනෙක් අපහසුතාවයටපත් කරන්න අපි ඉසක් ඉදිරියේ යාව ලැජ්ජාවටපත් කරන්න එහෙම දෙයක් කිව්වා කියලා හිතමු. එතකොට ඒ වගේ දෙයකින් ඔබට වෙන අයහපතක් නැහැ නේ. එතන නුවණැත්තෝ ඉන්නවා නම් ඒගොල්ලෝ කල්පනා කරනවා මෙයා මේ නිතරම අනිත් අය අපහසුතාවයටපත් කරනවා. මේ අනිත් අය ඉස්සරහා මෙයාව ලැජ්ජා කරන්න මේ කරන කෙනෙක් කියලා නුවණැත්තෝ ඉන්නවා නම් එතන. නුවණැත්තෝ කල්පනා කරනවා මේ මිනිස්සයා හොඳ මිනිස්සෙක් නෙමෙයි. මෙයා නිතරම කල්පනා කරන්නේ තවත් කෙනෙක් මේ මොකක් හරි බොරුවක් හරි කියලා අනිත් මිනිස්සයන්ව අපහසුතාවයටපත් කරන අනිත් මිනිස්සුන්ව ලැජ්ජාවටපත් කරන තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා මේ වගේ මිනිස්සු අපි ආශ්‍රය කරන්න හොඳ නෑ. මේ වගේ මිනිස්සුන්ගෙන් අපි ඈත් වෙන්න ඕන කියලා. එතන නුවණැත්තෝ ඉන්නවා නම් අර වගේ මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා. ඒ නිසා වෙනදී එහෙම නොකටයුතුකමක් වචනයෙන් කරනවා නම් ඒකෙන් ඔබට වෙන යහපතක් නෑ. ඒකෙන් අනිත් අයට වෙන යහපතකුත් නෑ. ඒක අහගෙන ඉන්න ඔබ උපදූප කියවනවා නම් ඔබ පරුස වචනෙන් බයිනවා නම් ඒව අහගෙන ඉන්න අනිත් අයට වෙන මේ යහපතක් නෑනේ. ඔබ කියන උපදූපහන් හිටියට ඔබ කෙනෙක් අපහසුතාවයට පත් කරන වචනහන් හිටියට ඔබ කියන පරුස වචන කුණුහර පහන් හිටියට අනිත් මිනිස්සුන්ට වෙන යහපතක් නෑනේ. අන්න ඒ නිසා බුදුරණවහන්සේ දේශනා කරනවා අපි වචනෙන් යමක් කීමට කලින් හිතලා බලන්න මේක කිව්වට පස්සේ මේ මට යහපතක් වෙනවද අනිත් අයට යහපතක් වෙනවද සහ දෙගොල්ලොන්ටම යහපතක් වෙනවද කියලා. සහ කිව්වට පස්සෙත් හිතලා බලන්න කියනවා. දැන් අපි හිතමු දැන් අපි යමක් කියනවා ඒක අපි වැඩි හිතන්න බලන්න නැතුව කියවෙනවා කියලා හිතමුකෝ. නමුත් කිව්වට පස්සේ විමසිලිමත් වෙන්න බලන්න කියලා කියනවා. ඒ දේ කිව්වට පස්සේ මොකද උනේ? Tamanට යහපතක් වෙන දෙයක්ද මගේ අතින් කියුනේ සහ අනිත් අයට යහපතක් වෙන දෙයක්ද එතනින් කියුනේ කියලා. දැන් අපි හිතමු අපි මේ වැඩි හිතන්නේ බලන්නේ නැතුව කෙනෙක්ට දෙයක් කියනවා. එතකොට ඔබ දකිනවා එයා ඒකෙන් එයාගෙන් මේ සතුටටපත් උනේ නැහැ. එයා ඒකෙන් අපහසුතාවයටපත් වුණා. දැන් සමහරක් අය ඉන්නවනේ පින්ගන්න ඒගොල්ලෝ කැමති නැති මාතෘකා තියෙනවා.
කැමති නැති දේවල් තියෙනවා කතා කරන්න. අපි හිතමු මේ කෙනෙක්ගේ පවුල සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා කියලා කියන්නේ. එයා කැමති නෑ ඒ දේවල් කතා කරන්න. අපි හිතමු දැන් ඒක පිරිස ඉස්සරහා අපි ඒ වගේ දෙයක් මතක් කරොත් එයා එකෙන් අපහසුතාවයට පත් වුණා කියලා ඔබ දකිනවා නම් පින්වත්නි. අර වචනෙන් ඒක කිව්වට පස්සේ නැවත ඒ කෙනා එකෙන් අපහසුතාවයට පත් වුණා කියලා දකිනවනම් ඒ දේ ආයෙ කියන්න එපා. අන්න ඒ වගේ අපි වචනෙන් යමක් කිව්වට පස්සේ බලන්න කියලා කියනවා. මේක කිව්වට පස්සේ ඒ ක්‍රියාව වුණාට පස්සේ මේකෙන් මට යහපතක් වුණ දෙයක්ද උනේ. අනිත් අයට යහපතක් වුණ දෙයක්ද උනේ. සහ දෙගොල්ලොන්ටම යහපතක් වුණ දෙයක්ද උනේ කියලා කල්පනා කරන්න කියනවා. ඒ වගේම පින්වත්නි මනසින් කර්මයක් කිරීමට කලින් අපි යම් දෙයක් හිතන්න කලින් පින්වත්නි මේක තවත් සියුම්ම දේශනා කරන බුදුරණවහන්සේ යමක් හිතන්න කලින් මේ මනෝ කර්මයක් කරන්න කලින් හිතලා බලන්න කියනවා මේක මගේ හිතසුව පිණිස පවතිනවද අනිත් අයගේ හිතසුව පිණිස පවතිනවද සහ දෙගොල්ලොන්ටම හිතසුව පිණිස පවතිනවද. පින්වත්නි අපි දැන් කයෙන් වචනෙන් කරන දේවල් මිනිසුන්ට පේන්න තියෙනවනේ මේක මේ ඕලාරිකයි කියන්නේ අපිට ග්‍රහණය කරගන්න පුළුවන් අපිට දකින්න පුළුවන් අපිට ඒක හොඳින් පැහැදිලිව පේනවා. නමුත් බුදුරණන් වහන්සේ තවත් සියුම්ම දේශනා කරනවා මේ මිනිසුන්ට. රාහුල ස්වාමීන් වහන්සේ කියනවා රාහුල මනසින් කර්මයක් කරන්නත් කලින් හොඳට හිතලා බලන්න මේක මගේ හිතසුව පිණිස පවතින දෙයක්ද මගේ සහ අනිත් අයට හිතසුව පිණිස පවතින දෙයක්ද සහ දෙගොල්ලොන්ටම හිතසුව පිණිස පවතින දෙයක්ද කියලා. දැන් අපි හිතමු කෙනෙක් මේ මනසින් එක එක මේ අකුසල සිතුවිලි වලින් යටත් වෙලා එක එක අයහපත් දේවල් හිතනවා කියලා හිතමුකෝ. කෙනෙක්ව මරන්න හිතෙනවා කෙනෙක්ට ගහන්න හිතෙනවා. එතකොට කල්පනා කරලා බලන්න මම මේ දේ හිතීමෙන් මට යහපතක් වෙනවද? ඒකද ඔබ කෙනෙක්ට පහර දෙන මරණ තවත් කෙනෙකු හොරකම් කරන දෙයක් තවත් කෙනෙක්ගේ විශ්වාසය කඩ කරන දෙයක් තවත් කෙනෙකු රවට්ටන දෙයක් මේ විදිහේ මේ දේවල් හිතනකොට ඔබටම තේරෙන්නේ මම මේ හිතන දේවල් මේ මගේ ජීවිතයට මේ ධනාත්මක බලපෑමක් වෙන දේවල් නෙවෙයි මහා ඍණාත්මක බලපෑමක් වෙන දේවල් මම මේ හිතන්නේ තවත් කෙනෙක්ට ගහන තවත් කෙනෙක්ට බනින්න තවත් කෙනෙක්ට හිරිහැරයක් කරන්න. ඒකන්ද මේ ලෝකේ හොඳ නරක කියලා දෙයක් තියෙන. කියන්නේ ඔබට තේරෙනවා මම මේ කරන දේ හොඳයිද මම මේ කරන දේ නරකයිද කියලා ඔබට සාමාන්‍ය ඥානයක් තියෙනවා. ඔබට ඒක කල්පනා කරලා බලන්න පුළුවන්. ඒ නිසා ඔබ කල්පනා කරලා බලන්න මම දෙයක් හිතනකොට දෙයක් කරන්න කලින් හිතනකොට මම මේ හිතන්නේ මම මේ කරන්න මේ අපි මේ බලාපොරොත්තු ගොඩනගන්නේ මේක මේ හොඳ දෙයක්. මම මේක කරාට පස්සේ මගේ හිතසුව පිණිස පවතින දෙයක් මම මේ හිතන්නේ. සහ අනිත් අයගේ හිතසුව පිණිස පවතින දෙයක් මම මේ කරන්නේ. අන්න ඒ නිසා බුදුරණන් වහන්සේම දේශනා කරනවා. ඒ වගේම අපි යම් දෙයක් හිතුවට පස්සේ බුදුරණන් වහන්සේ දේශනා කරනවා රාහුල ස්වාමීන් වහන්සේ රාහුල දෙයක් හිතුවට පස්සේ මනෝ කර්මයක් කරාට පස්සෙත් හිතන්න මම මේ කරපු දේ මගේ හිතසුව පිණිස පවතිනවද? අනිත් අයගේ හිතසුව පිණිස පවතිනවද? සහ දෙගොල්ලොන්ගේම හිතසුව පිණිස පවතිනවද කියලා. දැන් අපි හිතමු ඔබ යම්කිසි දෙයක් කල්පනා කරා කියලා හිතුවා කියලා හිතමුකෝ. දැන් ගොඩක් වෙලාවක් හිත යම්කිසි දෙයක් පිළිබඳව මේක කල්පනා කරලා ඉවර වුණාට පස්සෙත් කල්පනා කරලා බලන්න කියනවා මම අර කලින් වෙලාවේ කල්පනා කරපු දේ හොඳ දෙයක්ද? මම මේ කරන්න කියලා හිතපු දේ හොඳ දෙයක්ද කියලා කල්පනා කරන්න කියනවා. දැන් අපි හිතමු අර මේ කියන්නේ සිතුවිලි ගොඩක හිර වෙලා අපි දෙයක් කල්පනා කර ඉන්නවා. ඊට පස්සේ දැන් ඒක ගෙවිලා ඉවරුණාට පස්සේ ඒ කාල සීමාව ඉවරුණාට පස්සේ අහපව් කල්පනා කරලා බලන්න මම අර වෙලාවේ කල්පනා කර හිටියේ මම මේ කරන්න හිත හිටියේ හොඳ දෙයක් පිළිබඳවද? අන්න එතකොට ඔබට තේරෙනවා මම මේ වෙලාවේ මේ හිතපු දේ එච්චර හොඳ නැති දෙයක්. මම මේ දේ කරන්න හොඳ නැහැ. මම ඒ හිත අරයට ගහන්න කියලා නේ වුණාට මම මේ දේ කරන්න හොඳ නැහැ. අරයාගේ අර දේ හොරකම් කරන්න තමයි මම හිතුවේ. අරයාව මේ විදිහට අපහසුතාවයටපත් කරන්න හිතුවා. අන්න ඒ විදිහට පින්වත්නි. මනෝ කර්මයක් කරාට පස්සේ අතන මෙතන මනෝ කර්ම කියලා කියන පින්වත්නි ඕවා විතරක් නෙමෙයි. මිච්ඡා දිට්ඨි, අවිද්‍යාව, ව්‍යාපාද ආදී මේක තවදුරට විහිදෙනවා. නමුත් ඔබට තේරුම් ගන්න පහසුට මම කියන්නේ අපි ඒ විදිහට මේ අකටයුතුකමක් කරන දෙයක් පිළිබඳව හිතුවට පස්සේ ඒක කල්පනා කරලා බලන්න කියනවා බුදුරණන් වහන්සේ. අපි මනෝ කර්මයක් සිදු කරාට පස්සෙත් කල්පනා කරලා බලන්න ඒක මට මේ හිතසුව පිණිස පවතිනවද අනිත් අය හිතසුව පිණිස පවතිනවද සහ දෙගොල්ලොන්ටම හිතසුව පිණිස පවතිනවද කියලා. ඉතින් පින්වත්නි දැන් මේ අපි හිතමු අපි දැන් මේ අපේ තියෙන නොදැනුවත්කම භාවය නිසා හරි අපි නොදන්නාකම නිසා හරි මේ ලෝකෙ මිනිසුන් අතින් වරදි වෙනවනේ. ඉතින් මේ ලෝකේ මිනිසුන් අතරින් ඒ විදිහට වැරදි වෙන්න පුළුවන්. එතකොට දැන් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ මේ යම්කිසි කෙනෙක් කලින් ප්‍රමාද වෙලා
කලින් මේ ප්‍රමාද වෙලා අකුසලයේ තුල ඉඳලා අකුසල් කර්ම කරලා නමුත් පසුව අප්‍රමාදී වෙලා අකුසල කර්ම කුසලයෙන් යටපත් කරන නම් බුදුරණවහන්සේ දේශනා කරනවා එයා හරියට වලාකුලෙන් මිදුණු පුන්සඳක් වගේ කියලා. එතකොට පින්වන්දි මිනිසුන් අතරින් මේ විදිහට වැරදි වෙන්න පුළුවන්. මේ වැරදි වෙන්න පුළුවන් මිනිසුන් අතරින්. නමුත් අපි වැරදි විදිහට දැකලා ඒ වගේ අපි නිවැරදි වෙන්න උත්සාහ කරන්න ඕන. දැන් ඔබ දැකලා ඇති මේ සමාජයේ යම්කිසි මිනිසුන් ඉන්නවා ඔවුන් අතරින් වැරදි වෙනවා. නුදුනොත්කම් භාවය නිසා හරි වැරදි වෙනවා. වැරද්දක් වුණාට පස්සේ ඔවුන් තේරුම් ගන්නවා මගේ අතින් මේ වැරද්දක් වුණේ කියන්නේ. ඒක තේරුම් අරගෙන නැවතත් ඒ විදිහේ වැරද්දක් නොවෙන්න ඒ මිනිස්සු කටයුතු කරනවා. දැන් අපි හිතමු කෙනෙක් අතින් මේ නොදුනොත්කමින් තමන්ගේ වාහනේ යනකොට මේ දරුවෙක් වදිනවා. මේ පදික වේදිකාවක් ළඟින් දරුවෙක් වදිනවා කියලා හිතමුකෝ. එතකොට මේ මිනිස්සයා තේරුම් ගන්නවා මගේ අතින් මේ වරදක් වුණේ කියලා. ඊට පස්සේ තවත් දිනක ඒ වගේ වරදක් නොවෙන්න තමන් පරීක්ෂාකාරීව මේ රථය ධාවනය කරනවා කියලා හිතමුකෝ. ඊට පස්සේ නැත්නම් ඒ වැදුන තැන ඇයි මේ ළමයා මෙතන වැදුනේ කියලා හොයලා බලනවා. එතකොට මේ එතන පදික වේදිකාවක් නැහැ කියලා දකිනවා නම් ඒක නම් හේතුව තමන්ගේ වියදමේ ඒක හදලා දෙන්න උත්සාහ කරනවා. එතන කාහිරක් නැහැ කියලා දකිනවා නම් ඒක මේ එතන එකක් මේ දාන්න තමන් කටයුතු කරනවා. ඒකට උත්සාහ කරනවා. සහ එතන මේ බස් හෝල්ට් එකක් නැති නිසා එතන ඒ හැප්පුණේ කියලා දකිනවා නම් ඒක කරන්න උත්සාහ කරනවා. ඒ වගේ පින්වල තමන් අතින් එහෙම නොදැනුවත්කම භාවය නිසා හරි වැරද්දක් වුණ මිනිසුන් ඒක නිවැරදි කරන්න කටයුතු කරනවා නම් කුසල කර්ම රැස් කළා හොඳ දේවල් කරනවා නම් පින්වන්නේ අර අකුසල කර්ම කියන එකට යටපත් වෙනවා. ඒ නිසා බුදුරණවහන්සේ දේශනා කරනවා අර ප්‍රමාදය නිසා නොදැනුවත්කම නිසා හරි අර අකුසල කර්ම කරපු මිනිස්සයා ඒ වගේ මිදිලා යහපත් කර්ම කරනවා නම් කුසල කර්ම කරනවා නම් ඒ මිනිස්සයා හරියට වලාකුලෙන් මිදුණු පුන්සඳක් වගේ කියලා බුදුරණවහන්සේ දේශනා කරනවා. ඉතින් පින්වත් දැන් අපි හිතමු දැන් කෙනෙක් අතින් වරදක් වෙනවා. වරදක් වුණාට පස්සේ සමහරක් අය ඒක පිළිබඳ පසුතැවෙනවානේ. කියන්නේ මගේ අතින් ඒ උනේ හොඳ දෙයක් නෙමෙයි. මම කරපු දේ මේ නරක දෙයක් කියලා පසුතැවිල වෙනවානේ. එතකොට මිනිස්සු සමහරක් වෙලාවට ඒක හොඳක් දකිනවා. කියන්නේ ඒ මිනිස්සයා අර නරක වැඩේ කරාට අර වගේ දේ මේ අර දේ කරාට ඒ මිනිස්සයා දැන් ගොඩාක් ඒ දේ ගැන පසුතැවෙනවා. දැන් මේ ජීවිත කාලේ මෙයාව ගැන පසුතැවීමෙන් ජීවත් වෙන්නේ කියලා මිනිස්සු ඒක හොඳ විදිහට දකිනවා. නමුත් පින්වත්නි පසුතැවිලි වෙනවා කියන්නේ ඒ වගේ හොඳ දෙයක් නෙමෙයි. පසුතැවිලි වෙනවා කියලා කියන්නේ මේ දේශසිත පරම්පරාව පහළ වීම තමයි මේ පසුතැවීම කියලා කියන්නේ. පසුතැවීමෙන් ඔබට ලැබෙන දෙයක් නෙමෙයි. ඔබට ලැබෙන දෙයක් නෑ. එතකොට දැන් ඕකේ අනිත් පැත්තකුත් තියෙනවා. අපි හිතමු කෙනෙක් වරදක් කරනවා. කෙනෙක් වරදක් කරාට පස්සේ අපි හිතමු පොඩි හොරකමක් කරනවා. හොරකමක් කරලා ඒක ඔන්න කියනවා තව කෙනෙක්ට. කිව්වට පස්සේ අපි හිතමු දැන් කලින් කෙනෙක් හොරකමක් කළා මෙයා ඒක ගැන පසුතැවිලි වෙනවා. දැන් තවත් කෙනෙක් ඒ වගේම හොරකමක් කරලා මේක ගිහිල්ලා කියනවා තව කෙනෙක්ට. එතකොට මෙයා කියනවා අනේ ඔයා හිතන්න එපා. ඔය වගේ දේවල් මාත් කරනවා. මම නම් ඔයා වැඩි ගණන් ගන්න. හින්දා ඔයා වැඩි හිතන්න එපා. ඔක අමතක කරලා දාන්න. මේ ඔයිට වැඩි හොරකම් කරන මිනිස්සු ඉන්නවනේ කියලා කිව්වොත්. දැන් අර කෙනා වගේ මෙයා පසුතැවිලි වෙන්නේ නැහැ. නමුත් පින්වත්නි පසුතැවිලි වුණා වගේ නෙමෙයි අර කරපු වැරද්ද අමතක කරලා දාලා. ඒ කියන්නේ මම නම් ඔයා ගණන් ගන්නෑ. ඔයිට වැඩි හොරකම් කරනවනේ මිනිස්සු. ඔයා වැඩි හිතන්න එපා කියලා කිව්වොත් පින්වත්නි ඒ කෙනාට අර වැරද්ද සාමාන්‍ය දෙයක් වෙනවා. කියන්නේ සාමාන්‍යකරණය බවට පත් වෙනවා. නැවත දවසක් ආය දවසක යා ඒ වැරද්ද කරන්න යනකොට පසුතැවීමක් ඇති වෙන්නේ මම මේ දේ කරොත් අපි කියනෝනේ පවට ලැජ්ජාව සහ බයක් තියෙන්න ඕන කියලා. ඒ ලැජ්ජාව සහ බය එයාට නැති වෙනවා. මොකද අරයත් කිව්වා මේ මම නම් ඔයා ගණන් ගන්නේ නේ. ඔය වගේ දේවල් මගේ අතිනුත් වෙනවා. ඔයිට ටී දේවල් මිනිස්සු කරනවානේ. ඔයා වැඩි හිතන්න එපා. මෙහෙම කිව්වට පස්සේ එයාට ඒ වැරද්ද සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. තවත් දවසක ඒ වැරද්ද එයා කරන්න මේ දෙපාරක් හිතන්නේ නැහැ. ඊටත් වැඩි වැරද්දක් වුණත් එයා කරන්න පුළුවන්. ඒ නිසා අපි වරදක් කරාට පස්සේ මිනිස්යන් අතින් වරදක් වුණාට පස්සේ ඒක පිළිබඳව පසුතැවිලි වෙන එකවත් ඒක අමතක කරන එකවත් නෙමෙයි අපි කරන්න ඕන. ඒක අමතක කරා කියලා කියන්නේ අපි ඒකෙන් දෙයක් ලබා ගත්තේ නැහැ. ඒ නිසා අපි අතින් වරදක් වුණාට පස්සේ අපි දකින්න ඕන මුලින්ම මේක වරදක් විදිහට. වරදක් විදිහට දකින්න ඕන. සහ ඒක දකින්නත් පිළිබඳ ප්‍රඥාව තියෙන. කියන්නේ සමහරක් මිනිස්සු ඉන්නවනේ Taman අතින් වරදක් වුණාට පස්සේ ඒක වරදක් විදිහට දකින්න කැමති නැති මිනිස්සු ඉන්නවනේ. ඒකට ප්‍රඥාවක් තියෙනවා. Taman අතින් වරදක් වුණාට පස්සේ ඒක වැරදි දෙයක් විදිහට දකින්න ප්‍රඥාවක් තියෙනවා. ඒ වගේම දැක්කට පස්සේ
ඇයි මගේ අතින් මේ වගේ වරදක් වුණේ? ඇයි මගේ අතින් මේ වගේ අකුසල කර්මයක් වුණේ කියන එක පිළිබඳව කල්පනා කරලා බලන්න. ඇයි එහෙම දෙයකට මඟ පෑදුනේ? මගේ ඒ කියන්නේ අපි හිතමු දැන් ඔබ මේ සතෙක් මරනවා. තවත් කාගේ හරි දෙයක් හොරකම් කරනවා කියලා හිතමු. එතකොට මේක වරදක් විදිහට ඔබ දකින්න ඕන. තව කෙනෙක්ගේ දෙයක් හොරකම් කරලා ඔබ ඒක සාධාරණීකරණය කරගන්නවා නම් අනිත් මිනිස්සුත් හොරකම් කරනවානේ. මගේ මිනිස්සු හොරකම් කරලා තියෙනවානේ. ඒ හින්දා මත් ගත්තට කමක් නැහැ කියලා ඒක සාධාරණී කර ගැනීම නෙමෙයි ඔබ කරන්න ඕන. ඒ වරදක් විදිහට දකින්න ඕන. තවත් කෙනෙක් දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දෙයක් මේ අනිත් මිනිස්සුත් කරා කියලා ඔබ ඒ දේ කරා කියලා පින්වන්ද ඒක හොඳ දෙයක් බවට පත් වෙන්නේ නැහැ. ඒක අකුසලයක්මයි පින්වන්ද. එතකොට ඔබට ඒකට විපාක කියන එක අනිවාර්යෙන් ලැබෙන්න පුළුවන්. ඒ නිසා අපි වරදක් කරාට පස්සේ වරද විදිහට දකින්න ඕන. සහ දකින්න ඇයි මම මේ දේ කරේ? ඇයි මම ඒ කෙනාගේ ඒ දේ හොරකම් කරන්න මට හිතුනේ? අපි හිතමු ඔබට ඒ දේ හොරකම් කරන්න හිතුනේ ඔබට ඒ වගේ දෙයක් නැති නිසා. එහෙනම් කල්පනා කරන්න මට ඒ වගේ දෙයක් ගන්න ඕන. ඒ කියන්නේ අපි හිතමු ෆෝන් එකක් කියලා තවත් කෙනෙක්ගේ ෆෝන් එකක් හොරකම් කරා. මට ෆෝන් එකක් ගන්න ඕන නම් මට මුදල් තියෙන්න ඕන. අන්න ඒ නිසා මම යහපත් රැකියාවක් කරන්න. තවත් කෙනෙක්ට කරදරයක් නොවන විදිහට ජීවත් වෙන්න පුළුවන් රැකියාවක් කරන්න ඕනේ. ඒකෙන් ආදායමක් ලබා ගන්න ඕනේ. අන්න ඒ වගේ දෙයක් කරලා තවත් කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්නේ නැතුව අන්න ඒ විදිහට තමයි කල්පනා කරලා බලන්න. වරදක් වුණාට පස්සේ ඒක වරදක් විදිහට දැකලා ඒ වරද උනේ ඇයි කියලා කල්පනා කරලා බලන්න. සහ ඒකට හේතුවක් පිළියමක් ඔබ කල්පනා කරලා බලන්න. සහ ඒ වරදින් මේ වෙන ප්‍රතිවිපාක පිළිබඳව කල්පනා කරලා බලන්න. ඊළඟ තවත් කෙනෙක් දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දෙයක් මුදලක් හොරකම් කරා කිව්වට පස්සේ ඒ කෙනාට ඒකෙන් සපක් සනීපයක් සතුටක් ලැබෙන්නේ සමහර විට එයා මාසයක් දුක් මහන්සියෙන් හම්බ කරගත්ත දේවල් එතන තියෙන්න පුළුවන්. මාසයක් දුක් මහන්සියෙන් හම්බ කරලා ලබාගත්ත පඩිය එතන තියෙන්න පුළුවන්. තමන්ගේ ගෙදරට ඒ මාසය පුරාවට ඊළඟ මාසයට මේ කන්න දින දෙන්න තමන්ගේ මේ බිරිඳට ගෑනු දරුවන්ට තමන්ගේ දෙමාපියන්ට කන්න බොන්න ඕන ටික ඇඳුම් පැළඳුම් ටික ගන්න තියෙන සල්ලි ටික වෙන්න පුළුවන් ඔබ ඒ හොරකම් කරේ. අන්න ඒ නිසා අපි හන්නේ ඒකින් වෙන්න පුළුවන් ප්‍රතිවිපාක පිළිබඳව කල්පනා කරලා බලන්න. ඒ වගේ මෙලොවදී ලැබෙන ප්‍රතිවිපාකත් පරලොවේදී ලැබෙන ප්‍රතිවිපාකත් අපි හිතමු ඔබ ඒක හොරකම් කරන්න යද්දි කෙනෙක් දකිනවා මිනිස්සු පහර දෙනවා මිනිස්සු ඉතුරු ජීවිත කාලෙම ඔබට හොරා කියන්න පුළුවන්. සහ ඒ වගේ මෙලොවදී ලැබෙන ප්‍රතිවිපාකත් පින්වත්නි ඒ වගේ පරලොවේදී ලැබෙන ප්‍රතිවිපාකත් මේ හොරකම් ආදී කිරීම නිසා පින්වත්නි නිරේ දුක් ලැබෙන්න පුළුවන්. සහ නිරේ දුක් ලැබිලා ඉවර වෙලා මනුස්ස සැපතක් ලැබුණා දිව්‍ය ලෝක සැපතක් ලැබුණත් පින්වත්නි සමහරක් වෙලාවට මේ අකුසල කර්ම නිසා ඒ වගේ ප්‍රතිවිපාක සුගති උප්පත්තියක් ලැබුණත් ඒ වගේ ප්‍රවෘත්ති විපාක අපිට ලැබෙන්න පුළුවන්. සහ පින්වත්නි දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි ඒ වගේ ලොකු වැරදි කරන්නේ නැහැ නේ. ලොකු වැරදි කරන මිනිස්සු ඉන්නෝනේ. අපි ඔය අතින් ওই පොඩි වැරදි නෙවෙන්නේ කියලා. නමුත් පින්වත්නි වැරද්ද කියන එක අකුසලයේ කියන එක අකුසලයේමයි. ඒක පොඩි වුණා කියලා පින්වත්නි ඒක අකුසලයක් නොවි තියන්නේ නේ පින්වත්නි. පින්වත්නි ඔය මේ പ്രേතවත්තුවේ එක්තරා කතාවක් තියෙනවා. මේ එක්තරා මිනිස්සෙක් මේ උග්ගස් ටිකක් අරන් යනවා මේ කරේ තියාගෙන උග්ගස් ටිකක් අරන් යනවා. ඉතින් මේ මිනිස්සයා පිටිපස්සේ මේ එක්තරා බිරිඳු මිනිස්සෙක් යනවා උග්ගස් ඉල්ලගෙන. උග්ගස් ඉල්ල මෙයා පිටිපස්සෙන් යනවා. ඉතින් මේ මිනිස්සයාට මේක හරි කරදරයක්. තමන් අරන් යන උග්ගස් ටික ඉල්ල කෙනෙක් පස්සෙන් එනකොට එයාට ඒක කරදරයක් විදිහට දකිනවා. ඉතින් මෙයාට ඒකට තරහ ගිහිල්ලා පිටිපස්ස හැරිලා බලන්නෙම නැතුව උග්ගස් ටික දමලා ගහනවා අර මිනිස්සයාගේ ඇඟට. පින්වත්නි අර මේ ඒ අකුසලයේ නිසා ඒ කෙනාවේ හිරිහැරයට පත් කරන අදහසින් ඒ කරපු නිසා මේ මිනිස්යාට පින්වත්නි പ്രേත ආත්ම භාවයක මේකට විපාක ලැබෙනවා. මේ මිනිස්යා പ്രേතෙක් වෙලා පින්වත්නි උග්ගස් වනයේක මෙයා උප්පත්තිය ලබනවා. උග්ගස් වනයේක උප්පත්තිය ලබලා මෙයාට කුසගින්නට උග්ගස් කන්නේ යනකොට පින්වත්නි මේ උග්ගස් ටික තමන්ගේ ඇඟට පහර දෙන්න පටන් ගන්නවා. තමන්ගේ ඇඟට කඩා වැටෙනවා. තමන් ඒ උග්ගස් ටික මේ විසින් ඒ තමන්ගේ ශරීරයට පහර දෙන්න පටන් ගන්නවා මේ උග්ගස් ටික. ඒ විදිහට තමයි ඒ කර්මය නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ස්වාමීන් වහන්සේ නමක් දකිනවා මේ ප්‍රේතයා. ඒ කියන්නේ කුසගින්නට මේ උග්ගස් වනයේට ගිහිල්ලා උග්ගස් කන්න උත්සාහ කරාට ඒක කරන්න මේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. උග්ගස් වනයේට ගියාට පස්සේ උග්ගස් වලින් මෙයා දුකටපත් වෙනවා. මෙයාට පහර දෙනවා. ඒක ඇඟට කඩාගෙන මේ ඇඟට මේ කඩාගෙන යනවා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ දැකලා මේ ප්‍රේතය අහනවා ඔබට මේ මොකක්ද වෙන්නේ කියලා. ඉතින් ප්‍රේතයා Tamanට වෙන කරදරේ කිව්වට පස්සේ ස්වාමීන් වහන්සේ මේක නුවණින් දැකලා කියනවා ඔයා මේ උග්ගස් ඉස්සරහට ගිහලා කියන්නේ මේ
මූණ ඉස්සරහට ගිහිල්ලා මේ උග්ගස් කඩා ගන්න උත්සාහ කරන්න එපා. ඔබ පිටිපස්සෙන් පිටිපස්සට ගිහිල්ලා උග්ගස් වලට පිටුපස හරවලා මේ උග්ගස් කඩා ගන්න කියලා උපදෙස් දෙනවා. ඉතින් මේ ප්‍රේත ඒ විදිහට කරාට පස්සේ උග්ගස් මේ කන්න හැකියාවක් ලැබෙනවා. ඒකට හේතුව තමයි පින්වන්නේ අර මිනිස්සයා අර දිලිඳු මිනිස්සේ අර උග්ගස් ඉල්ලගෙන ආවට පස්සේ තමන් ළඟ තිබ්බ උග්ගස් ටික මේ පස්ස හැල්ල බලන්නෙම නැතුව අර මිනිස්සයාට දමලා ගැහුවනේ. ඒ මිනිස්සයාට උග්ගස් ටිකක් දුන්න නිසා මෙයාට උග්ගස් වනයක් ලැබුණා. නමුත් අර පිටිපස්ස ඇවිල්ලා බලන්නෙම නැතුව අර මිනිස්සයාට ඒ උග්ගස් වලින් දමලා ගහපු නිසා ඒක විපාක විදියට පින්වන්නේ අර ඒ උග්ගස් දිහාවට මේ මූණ හරවගෙන ගියාට පස්සේ ඒ උග්ගස් අපිට මේ ඒ ප්‍රේතයට කන්න හැකියාවක් ලැබෙන්නේ. ඒ නිසා පින්වන්නේ අපි අතින් වෙන පුංචි වරදක් හරි පින්වන්නේ ඒකේ ප්‍රවෘත්ති විපාක අපිට ලැබෙන්න පුළුවන්. දැන් ඔබලා මේ ඔබ අහලා තියෙන විහාර මහදේවගේ කතාව මේ කැලණිතිස්ස රජතුමා මේ එක්තරා වෙලාවක මේ රජතුමාගේ බිසවට සම්බන්ධයක් තිබිලා තියෙනවා මේ තවත් කෙනෙක් සමග. ඉතින් මේ කෙනා මේ තවත් මිනිස්සෙක් අරගෙන මෙයාට සිවුර පොරවලා මේ රහස් හසුන්පතක් කියවනවා මේ රජතුමාගේ දේවියට. දේවියට මේ අර සිවුර පොරවගත්ත මිනිස්සයා යවන්නේ මේ රහතන් වහන්සේ නමක්. මේ තිරුන් වහන්සේ නමක් සමග තමයි යවන්නේ. ඉතින් ගියාට පස්සේ අර දේවියට පේන්න අර හංගගෙන ආපු හසුන්පත අර ලියුම බිම දානවා. රජතුමා මේක දකිනවා. දැක්කට පස්සේ රජතුමා හිතන්නේ මේ අර රහතන් වහන්සේ අර තෙරුන් වහන්සේ තමයි මේ ලියුම දුන්නේ කියලා කිපිලා තරහ ගිහිල්ලා කෝපයටපත් වෙලා ඒ රහතන් වහන්සේ උණු තෙල් කටාරමක දාලා මේ පුච්චන අන කරනවා. ඉතින් මේ තෙරුන් වහන්සේ මේ පාරයන්ක බැඳගෙන මේ තෙල් කටාරමට වෙලා Tamante ඇයි මෙහෙම වුනේ කියන එක නුවණින් දකින්නකොට දකිනවා තමන් පෙර භවයක මේ කිරි උණු කරනකොට ඒකට මැස්සෙක්ව දාලා ඒ මැස්සව අර කිරියකේ පුච්චපු විපාකය තමයි මට මේ ලැබිලා තියෙන්නේ කියන එක දකිනවා. අන්න ඒ වගේ පින්වන්දේ පුංචි සතෙක්ට හරි කඩදරයක් පීඩාවක් කරාට පස්සේ ඒ අකුසලේ දැන් අපි හිතමු මැස්සෙක් මරුවා කියලා දැන් ඔබ අතින් මේවා වෙනවා ඇතිනේ මේ මැස්සු මදුරුව මැරෙනවා ඇති කැරපොත්ත මරනවා ඇති. එතකොට මේ වැරදි කියන ගණේට ඔබ මේවා මේ දාන්නේ නැතුවත් ඇති. මේවා වැරදි විදිහට ඔබ නොදකින්නවත් ඇති. මීට වඩා මිනිස්සු වැරදි කරනවානි කියලා ඔබ හිතනවා. නමුත් වැරදි කියලා කියන්නේ පින්වන්දේ ඒ වගේ පුංචි දෙයක් වුණත් පින්වන්දේ ඒක විපාකේ අපිට ලැබෙනකොට ඒක සුළුපටු නෑ. අපිට අකුසල කර්මයක් කරනකොට ඒක මේ රසවත් විදිහට අපි කියන්නේ මේ කරන කලට මේ පව් මීරිය මීසේ විදින කලට දුක් දැඩි වේගිනිසේ කියලා අන්න ඒ වගේ. අපි අකුසලයක් කරනකොට ඒකේ විපාකයෙන් අපිට තේරෙන්නේ නැහැ. නමුත් ඒකේ විපාකේ අපිට ලැබෙනකොට පින්වන්දේ ඒක මේ අපිව දුකටපත් කරන දෙයක් වෙන්න පුළුවන්. අපිට තිරිසන් අපායේ දුක් විඳින දෙයක් වෙන්න පුළුවන්. പ്രേත ලෝකයේ අපිට දුක් විඳින කර්මයක් බවට පත් වෙන්න පුළුවන්. සහ මනුෂ්‍ය ලෝකේ දිව්‍ය ලෝකෙ උප්පත්තියක් ලැබුණත් ඒකේ පින්වන්දේ මේ විපාක අපිට ලැබෙනවා වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ පින්වන්දේ දැන් මේ ඒ වගේ වරදක් කරාට පස්සේ පින්වන්දේ ඒ වැරදි කියන එකෙන් මිදෙන්න උත්සාහ කරන්න ඕන. අර බුදුරණාහි දේශනා කරා වගේ වැරදි කරන මිනිස්සු ප්‍රමාද වෙලා හරි වැරදි කරන මිනිස්සු පස්සේ කල්පනා කරනවා නම් මගේ අතින් මේ උනේ වැරද්දක් කියන එක කල්පනා කරනවා නම් පස්සේ නිවැරදි වෙලා කුසල කර්ම රැස් කරලා ඒ අකුසලේ යටපත් වෙනවා නම් බුදුරණාහි දේශනා කරනවා හරියට අර වලාකුලෙන් මිදුණු සඳක් වගේ කියලා. ඉතින් පින්වත්නි දැන් මේ ලෝකේ මිනිස්සු අතින් වැරදි වෙන්න පුළුවන් පෘථග්ජන මිනිස්සු අතින් දැන් පෘථග්ජන මිනිස්සු මේ ලෝකයේ දකින්නේ හරි විදිහට නෙමෙයි. බුදුරණාහි දේශනා කරන සබ්බේ පුතුජන උම්මත්තකෝ වේදිස්සන්ති. මේ පුතජන මිනිස්සු හරියට උම්මත්තක වෙලා වගේ පේන. එතකොට මේ උම්මත්තකයෝ වගේ හැසිරෙන මිනිස්සු අතින් වැරදි වෙන්න පුළුවන්. ඉතින් මේකද වැරදි වුණාට පස්සේ මේ හැම මිනිස්සෙක්ටම තමන් අතින් වුණු වැරද්දක් නිවැරදි කරගන්න අවස්ථාවක් ලැබෙනවා. ඉතින් ඒ අවස්ථාව ඔබ විසින් ලබා දෙන්න ඕන පින්වත්. සමාජයේ විසින් ඒක ඔහුට ලැබෙන්න ඕන. පින්වත්නි කෙනෙක් අතින් වරදක් වෙනවා කියලා කියන්නේ පින්වත්නි කෙනෙක්ට මේ හිත කියන එක පින්වත්නි එකම විදිහට තියෙන්නේ නේ පින්වත්නි මේ හිත අපි ඇහිපිහි ගාන වෙලාවක් තුල මේ ඇහිපිල්ලමක් ගන්න වෙලාවක් තුල පින්වත්නි සිත් කෝටි ලක්ෂයක් පහල වෙනවා. අපි හිතමු දැන් කෙනෙක්ට පහර දෙනවා කියලා අපි කියන්නේ මේ පහර දෙන වෙලාව තුල එයා තුල දේශසිත හට ගන්නවනේ. එයාව ගමේ එයාට ගහන්න ඕන කියන එක පිළිබඳව දේශසිත හට ගන්නවා. නමුත් පින්වත්නි අපි හිතමු එයාට ඒ වෙලාව ඉවර වුණාට පස්සේ එයා අර දේශසිත ටික පහල වෙලා ඉවර වුණාට පස්සේ එයා තවදුරටත් අර දේශසිත පහල වෙන මිනිස්සෙක් නෙවෙයිනේ පින්වත්නි. එයා සාමාන්‍ය මිනිස්සෙක් නේ.
කෙනෙක්ට තරහ ගියාට පස්සේ අපි හිතමු කෙනෙක්ට ගහනවා කියලා. කෙනෙක්ට ගැහුවට පස්සේ එයා මුළු ජීවිත කාලෙම මේ විදිහට තරහින් ඉන්නේ නෑනේ. මිනිස්සෙක්ට තරහ ගියාට පස්සේ ඒ විදිහේ වැරදි වැඩක් කරාට පස්සේ පින්වත්නි ඒකෙන් එයාව සදාකාලික වැරදිකාරයෙක් බවට පත් වෙන්නේ නෑනේ. අන්න ඒ වගේ පින්වත්නි ඔබ ඒක බලන්න ඕන. ඒ කියන්නේ මිනිස්සෙක් වැරද්දක් කරා කියලා පින්වත්නි ඒකෙන් එයා සදාකාලික වැරදිකරුවෙක් බවට පත් වෙන්නේ නෑ. Tamanට මේ ලෝකෙ ඉන්න හැමෝටම වැරදිකරුවන්ට වැරද්දක් කරපු මිනිස්සුන්ට පින්වත්නි ඒක නිවැරදි කරගන්න අවස්ථාවක් තියෙනවා. සහ ඒක ඔබ ලබා දෙන්න ඕන. දැන් ඔබ ළඟින් ඉන්න කෙනෙක් ඔබට වැරද්දක් කරා කියලා ඔබ ළඟින් ඉන්න තවත් කෙනෙක්ට වැරද්දක් කරා කියලා ඒ විදිහේ දෙයක් වුණාට පස්සේ පින්වත්නි හැමදාම එයාට ඒ වැරද්ද මතක් කර කර එයාව පීඩාවට පත් කරනවා නම් එයාව පහසුතාවයට පත් කරනවා නම් පින්වත්නි එයාට ඒක නිවැරදි වෙන්න අවස්ථාවක් ලැබෙන්නේ. සහ අපි හිතමු ගමක කියලා කෙනෙක් පොඩි හොරකමකට අහු වෙනවා. ඉතින් මේක වුණාට පස්සේ හැමදාම ඒ කෙනාව හොරෙක් ගානට දාලා කතා කරනවා නම් එයාව අපහසුතාවයට පත් කරනවා. එයාට මේ රැකියාවක් කරගන්න බැරි විදිහට එයාව ඒ විදිහට පත් කරනවා පින්වත්නි. ඒක අපි එහෙම කරන්න හොඳ නෑ. මොකද පින්වත්නි ඒ මිනිස්සුන්ට නිවැරදි වෙන්න අවස්ථාවක් ලැබෙනවා. අවස්ථාවක් ලැබිය යුතුයි. පින්වත්නි මේ ගෞතම බුදුරණන් වහන්සේගේ මේ බුද්ධ කාලය තුල ලොකුම වැරදිකාරයෙක් ඉන්නවනම් දේවදත්ත ස්වාමීන් වහන්සේනේ. ඔබ දන්නවනේ ඉතින් ඒක. නමුත් දේවදත්ත ස්වාමීන් වහන්සේ අන්තිමට පින්වත්නි බුදුරණන් වහන්සේ සරණ ගියානේ. දේවදත්ත ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ පසේ බුද්ධත්වයට පාරමී පුරපු උතුමන් වහන්සේ නමක්. ඉතින් පින්වත්නි ඒ වගේ මේ ගෞතම බුදුරණන් වහන්සේගේ කාලේ මේ ලොකුම වැරදිකාරයක් පින්වත්නි අවසානයේ නිවැරදි භාවයට පත් වුණා නම් පින්වත්නි මේ සමාජය ඔබට මේ පොඩි වැරදි කරන මිනිස්සුන්ට නිවැරදි වෙන්න අවස්ථාවක් අනිවාර්යෙන් තිබිය යුතුයිනේ. අද මේ අජාසත් රජතුමා තමන්ගේ තාත්තා ඝාතනය කරා. වැරද්දක් නෙවෙයි. නමුත් නිවැරදි වුණා. බුදුරණන් වහන්සේ සරණ ගිහිල්ලා මේ කිසිම කෙනෙක් මේ බුදුරණන් වහන්සේ ධර්මරත්නය සංඝරත්නයට පස්ථාන මේ තවත් කෙනෙක් නොකරන තරමේ උපස්ථාන මේ රජතුමා කරා. ධර්ම සංගායනාවට සහාය දුන්නා. ඉතින් ඒ වගේ පින්වත්නි මේ ඒ තරම් වැරදි කර මිනිස්සුත් පින්වත්නි අවසානයේ නිවැරදි වුණා නම් අවසානයේ නිවැරදි වෙන්න අවස්ථාවක් ලැබුණා නම් අවස්ථාවක් දුන්නා නම් පින්වත්නි මේ සමාජයේ වැරදි කරන මිනිස්සුන්ට අපි විසින් ඔබ විසින් පින්වත්නි අවස්ථාවක් ලබා දිය යුතුයි. ඔවුන්ට උදව් කර යුතුයි. Taman අපි හිතමු කෙනෙක් අතින් වැරදක් වුණා කියලා ඒ කෙනාව අපහසුතාවයට පත් කරන්න මේ යන්නේ නැතුව එයාට ඒක නිවැරදි කරගන්න උත්සාහ කරන්න ඒකට උදව් කරන්න ඕනේ පින්වත්නි. කෙනෙක් අතින් කෙනෙක් හොරකම් කරා වුණා කියමුකෝ. ඊට පස්සේ එයාව තවදුරටත් ඒක අපහසුතාවයට පත් කරන්න නැතුව එයාව ඇයි එයා හොරකම් කරන්න ඕනේ? එයාට ඇයි හොරකම් කරන්න උනේ? ඒකෙන් එයාව මුදව ගන්නේ කොහොමද කියන එකට මිනිස්සු විසින් ඒකට උත්සාහ කරන්න ඕනේ. දැන් ඒ වගේ දේවල් ඒ වගේ සංවිධාන තියෙනවා පින්වත්නි. කෙනෙක් අතින් වැරදුනාට පස්සේ ඒගොල්ලොන්ව පුනරුත්ථාපනය කරන ආයතන තියෙනවා. ඒ වගේ පින්වත්නි අපි එයාට නිවැරදි වෙන්න අවස්ථාවක් ලබා දෙන්න ඕන. සහ සමාව දීම කියන කාරණා. සමාව දීම කියන්නේ පින්වත්නි දැන් අපි හිතමු කෙනෙක් අතින් වරදක් වෙනවා. මේ වරදක් වුණාට පස්සේ බොහෝ අය කරන්නේ මුලින්ම පරිගැනීම කියන එකනේ. කියන්නේ අපි හිතමු කෙනෙක් ඇවිල්ලා ඔබට ගහනවා. ගැහුව ගමන් ඔබට මේ මොකක්ද දෙන්නේ? ඔබට තරහ යනවනේ. ගහපු ගමන් තරහ යනවා. එතකොට බොහෝ දෙනෙක් කරන්නේ අපි හිතමු කෙනෙක් ඇවිල්ලා ඔන්න කෙනෙක්ට ගහනවා. ගැහුව ගමන් එයා මොකද කරන්නේ? අනිත් පැත්තට එයාට ගහනවා. නමුත් පින්වත්නි ප්‍රඥාව තියෙන කෙනා, ශක්තිමත් පුද්ගලයා, මේ මනසින් දියුණු පුද්ගලයා පින්වත්නි ඒ විදිහට කෙනෙක් දෙයක් මේ කරා කියලා ඒක ආපස්සරම යාට කරන්න මේ යන්නේ නැහැ. මනසින් දියුණු ප්‍රඥාවෙන් යුක්ත පුද්ගලයා. තමන්ට කෙනෙක් පහර දුන්නා කියලා තමන්ට කෙනෙක් බැන්න කියලා පින්වත්නි මේ ප්‍රඥාවෙන් දියුණු මිනිස්සයා ඒ කෙනාට ආයෙ පහර දෙන්න බනින්න යන්නේ. බුදුරණන් වහන්සේ කියන පින්වත්නි තමන්ගේ ශ්‍රාවක මේ මගේ ශ්‍රාවකයෝ මේ කියතක් අරගෙන තමන්ගේ අත් කකුල් කැපුවත් අර කපන කෙනා පිළිබඳව ක්‍රෝධ කරන්නේ කියනවා. ඒ වගේ කෙනෙක් තමයි මගේ ශ්‍රාවකයා කියලා කියනවා. අන්න ඒ වගේ පින්වත්නි මොකද ක්‍රෝධ කරා කියලා අපිට ලැබෙන දෙයක් නෙවෙයි. ඒ මනුස්සයාට ක්‍රෝධ කරා කියලා ඒ තමන්ව කැපුවා කියලා තමන්ට පහර දුන්නා කියලා තමන්ට පොල්ලකින් ගැහුවා කියලා ඒ මනුස්සයාට ආපස්සෙන් මේ ආපස්සට පොල්ලකින් ගැහුවා කියලා ඒ මනුස්සයාව කැපුවා කියලා අපිට ලැබෙන දෙයක් නෙවෙයි. වෛරෙන් වෛරේ කවදාවත් සංසිඳෙන්නේ නැහැ පින්වත්නි. අන්න ඒ නිසා පින්වත්නි බුදුරණන් වහන්සේ දේශනා කරනවා මගේ ශ්‍රාවකයෝ කියලා කියන්නේ තමන්ගේ ශරීරයේ මේ කියතකින් කැපුවත් අනිත් කෙනාට පෙරලා පහර දෙන්නේ නැති අනිත් කෙනාට පෙරලා ක්‍රෝධ කරන්නේ නැති කෙනෙක් කියලා. ඒ වගේ පින්වත්නි මේ ලෝකයේ සමාව දීම කියලා කියන්නේ හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමාව දීම කියලා කියන්නේ පින්වත්නි ශක්තිමත් පුද්ගලයෙක්ට කරන්න පුළුවන් දෙයක්.
මනසින් ශක්තිමත් පුද්ගලෙක්. දැන් ඔබ හිතලා බලන්න ඔබට කෙනෙක් ඇවිල්ලා ගැහුවොත් ඔබට කෙනෙක් පහර දුන්නොත් ඔබට කෙනෙක් බැන්නොත් ඔබට හිතෙන්නෙම ඒ කෙනාට ගහන්න නෙවෙයි. ඔබට ඒක ගහන එක ලේසියිනේ. ඔබට කෙනෙක් ගැහුවට පස්සේ ඔබට ඒ කෙනාට ගහන එක ලේසියිනේ. ඔබට අතක් තියෙනවා නම් ඔබට අත් දෙක කකුල් දෙකක් තියෙනවා. ඔබට සාමාන්‍ය මිනිස්සෙක්ගේ ශක්තිය ඔබට තියෙනවා නම් මේ තවත් කෙනෙක්ට ගහනවා කියන එකට එච්චර දෙයක් ඔබට ඕනේ නැහැ. පොඩි අතක් තිබ්බනම් ඇතිනේ ඔබට සාමාන්‍ය මේ අසනීපයක් ඇදිලා ඔබට මෙහෙම දුර්වල වෙලා නැත්නම් ඔබට ඒ දේ කරන්න පුළුවන්. මේක ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක්. නමුත් ඔබට ඒ විදිහට ගැහුවට පස්සේ ඔබට මේ කෙනාට නැවත ගහන්න හිතුණත් නොගහ ඉන්න පුළුවන්. ඒක ඉවසාගෙන ඉන්න පුළුවන් නම් පින්වද ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක අර මනසින් ශක්තිමත් පුද්ගලෙක්ට කරන්න පුළුවන් දෙයක්. ඒ වගේ මිනිස්සු සමාජයේ අඩුයිනේ. සමාජයේ එහෙම මිනිස්සු නැහෙනේ. මනසින් ශක්තිමත් පුද්ගලයෝ නැහෙනේ. කෙනෙක්ට පහර දුන්නාට පස්සේ නැවත පෙරලා පහර නැවත ඊට පස්සේ යාගේ යාළුවෝ ටිකක් ඇවිල්ලා පුද්ගලයාට පහර දෙනවා. මේ විදිහට පින්වද මේ ලෝකේ යුද්ධ දක්වා මේක ඇති වෙන්නේ පින්වද අර සමාවදීම කියන කාරණාව. මේ මනසින් මිනිසුන් ශක්තිමත් නොවීම නිසා. කෙනෙක් ඔබට ගැහුවට පස්සේ කෙනෙක් ඔබට පහර දුන්නට පස්සේ ඔබට වරදක් කරාට පස්සේ නැවත ඒ මිනිස්යාගෙන් ඒක පරිගන්න යන්නේ නැතුව කෙනෙක්ට සමාව දෙන්න පුළුවන් නම් නේද? ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක මනසින් ශක්තිමත් පුද්ගලයන්ට කරන්න පුළුවන් දෙයක්. ඒ නිසා පින්වද ඔබ මනසින් ශක්තිමත් පුද්ගලයෙක් බවට පත් වෙන්න ඕන. ඉතින් පින්වද අද දින මේ ධර්ම දේශනාව ඔබට සිහිපත් කරේ මේ මිනිසුන් අතින් සිදුවන වැරදි පිළිබඳව. අපි අතින් වැරදක් වුණාට පස්සේ වරදක් වෙන්න කලින් කල්පනා කරලා බලන්න කිව්වා. අපි කයින් වචනෙන් මනසින් දෙයක් කරන්න කලින් ඒක හිතලා බලන්න. මම මේ දේ කරන්න කලින් හිතලා බලන්න. කයින් වචනෙන් මනසින් දෙයක් කරන්න කලින් මේක මගේ හිතසුව පිණිස පවතින දෙයක්. අන් අයගේ හිතසුව පිණිස පවතින දෙයක්. මේක හැමෝගෙම හිතසුව පිණිස පවතින දෙයක්. සහ දෙයක් කරාට පස්සේ හිතලා බලන්න. මේක මගේ හිතසුව පිණිස පවතින දෙයක් නෙමෙයි කරේ. මේ කිව්වේ හිතුවේ සහ අනිත් අයගේ හිතසුව පිණිස පවතිනවා. හැමෝටම හිතසුව පිණිස පවතිනවා. ඒ වගේම දෙයක් වෙදි වරදක් වුණාට පස්සේ මිනිස්සෙක් අතින් වරදක් වුණාට පස්සේ ඒක පිළිබඳව ඒ මිනිස්යාව තවදුරටත් අපහසුතාවයට පත් කරන්නේ නැතුව ඒ මිනිස්යාට වරදෙන් නැගී සිටින්න උත්සාහ කරන්න ඕන. සහ ඔබේ අතිනුත් වරදක් වුණොත් පසුතැවිලි නොවේ. වරදි අමතක කරන්නෙත් නැතුව වැරදි තුලින් අත්දැකීම් අරගෙන වැරද්ද විදිහට දැකලා වැරදි නිවැරදි කරගන්න උත්සාහ කරන්න ඕන. සහ වැරදි වුණා කියලා පින්වන්දි මිනිසුන්ව තවදුරටත් තලා පෙලා දාන්න කටයුතු කරන්නේ නැතුව මිනිසුන්ට සමාව දෙන්න ඕන. සමාව දීලා ඒ මිනිස්සුන්ට නිවැරදි වෙන්න අවස්ථාවක් අපි සලසලා දෙන්න ඕන. ඉතින් පින්වත්නි මේ බවත් සිහිපත් කරමින් අදට මේ ධර්ම දේශනාව නිමවට පත් කරනවා. ඉතින් මේ ධර්ම දේශනාවට විකාශන දායකත්වයකත් අයගේ ප්‍රාර්ථනා අනුව සිහිපත් කරලා තියෙනවා. ගුරු දේවෝත්තමයන් වහන්සේගේ පාරමිතා ධර්ම සම්පූර්ණ වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම ප්‍රාර්ථනීය බෝධියකින්ම උතුම් නිර්වාණ අවබෝධයට මේ නිර්වාණ අවබෝධය මේ ළඟා කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම සුජාත පුත්‍ර භාවනා මධ්‍යස්ථාන වාසී සියලුම ස්වාමීන් වහන්සේලාටත් සිල්මෑණිවරුන්ටත් ප්‍රාර්ථනීය බෝධියකම නිවේසනසින්නට මේ කුසල් හේතු පාරමී වේවා කියලා ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ වගේම මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරලා තියෙනවා. ඉතින් මේ මියගිය ඥාතීනොත් සංසාරගත මේ පින් අනුමෝදන් වේ හැකි තැනක ඇතනම් මේ පින්පත් අනුමෝදන් වේවා. ඒ වගේම ඔවුනුත් මේ අවසානයේදී උතුම් නිර්වාණ අවබෝධය ළඟා කනිකනිත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලද්දා වූ සියලු කුසල සම්භාරය අප ප්‍රවෘජාවට පත් කර අප ආචාර්ය උපාධ්‍යානන් වහන්සේලාටත් අනුමෝදන් කරමු. උන්වහන්සේලාත් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාත් ප්‍රාර්ථනීය බෝධියකම නිවේසනසෙත්වා. ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් ලද්දා වූ සියලු කුසල සම්භාරය ඔබටත් මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවේසනසුනා වූ ඒ ඒකාන්ත ශාන්ත නිර්වාණ ධාතුම සාක්ෂාත් කරගන්නට ඒකාන්තයෙන් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ගම්දන වනසෙනසුන් ආරක්ෂා කරන සියලු අල්පේශාකි මහේශාකි දේව දේවතාවුන් වහන්සේලා බ්‍රහ්ම රාජානන් වහන්සේලාත් මේ පින්පෙත් අනුමෝදන් වෙත්වා. උන්වහන්සේලාත් ප්‍රාර්ථනීය බෝධියකම නිවේසනසෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. එසේනම් දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරන් රක්ඛන්තු මම් පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි.
මෝහක්ඛයෝ නිබ්බානං